Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඔන්න පටන් ගන්න යදී ලුණු කපා ගන්න, තක්කාලි කපා ගන්න, මාළු මිරිස් හරි අවු මිරිස් හරි කපා ගන්න. හරි, එහෙනම් අපි තෙල් ටිකක් දාගමු. තෙල් ටිකක් දාගෙන ඒකට ලුණු ටිකයි සුදු ලුණු ටිකයි දාගන්න ඕනේ. තෙල් රත් වුණාට පස්සේ ඊට පස්සේ සෝදුරු දාගන්න ඕනේ. හැබැයි මේ වෙලාවේ කරපිංචාක් දාගන්න ඕනේ. කරපිංචා ඩම්පෙයි එනවනේ මෙයාට ඒ කියලා අමතක වුණා. කුරුඳු ඒවත් දාගන්න. ඊට පස්සේ තම්බාගත්තු සෝයා ටික ඒකට දාන්න. ඊට පස්සේ පැකට් එක ඇතුලේ එන කුඩු පැකට් එක හදලා සෝයා එකට දාන්න. ඕලා කරලා සමහරවිට ඒක මික්ස් කරලාම දරට දානවා. අපිට මෙදා දැම්මේ එහෙමයි. ඊට පස්සේ අමතකුණු කරපිංචා ටික ඔන්න ඔය විදිහට තුල දැම්මා. ඒක කලින්ම තමයි දාගන්න ඕනේ ටික අමතකුණු. ඊට පස්සේ මිරිස් කුඩු, කහ කුඩු, සරක්කු කුඩු, එතකොට ඒක ඇතුලේ සෝයා පැකට් සෝස් ටික කරන එකත් ඇත. ඊට පස්සේ කපාගත්තු මාළු මිරිස්, තක්කාලි ටිකක් දාලා ඔන්න ඔය විදිහට කරු ගන්න. ඊට පස්සේ අමතක නොකර ලුණු දාන්න. යමි සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ස්තුතියි. එහෙනම් අද මම ගෙන් යන්නම්. සතුටින් පරිස්සමට ඉන්න. බයි.